ආයිබුවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ හරිම ලේසියෙන් හරිම රසට හදාගන්න පුළුවන් මිල්ක් මේඩ් අල ටොෆී රෙසිපියයි. ඉතින් අපි බලමුකෝ මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් ප්‍රධාන අමුද්‍රව්‍ය 4යි ඕන වෙන්නේ. තම්බල පොඩි කරගත්තු අල ග්‍රෑම් 300යි, ටින් කිරි ග්‍රෑම් 300යි, මේ තියෙන බටර් ග්‍රෑම් 30යි, සීනි ග්‍රෑම් 250යි. දැන් මම මේ වගේ අඩිය ඝනකම් භාජනයක් ලිප තියලා ඉතින් මැද ගින්දරේ තමයි තියලා තියෙන්නේ. ඒකට අපේ පොඩි කරගත්තු අල ටික දාගන්නවා. ඉතින් ලොකු කෑලි හිටින්න නැති වෙන්න පොඩි කරගන්න. ඒකටම අපේ සීනි එකක් දාගන්නවා. මම මෙතන සීනි ග්‍රෑම් 50ක් විතර අඩුවෙන් අරන් තියෙන්නේ 250ක් වෙන්න. ඔයාලට 300 වෙනකන් දාන්න පුළුවන් ඕනේ නම්. ඉතින් මේ දෙක හොඳට දිය වෙනකන් රත් කරගන්න තියෙන්නේ. විනාඩියක් විතර යන තැන හොඳට දිය වෙලා ආවා. මේ විදිහට උතුරාගෙන එනකොට මම ටින් කිරි එක දානවා. දැන් ආයෙත් හොඳට කලවම් කරන්න. එක දිගට කලවම් කරන්න ඔයාලට පුළුවන් නම් අඩිය අල්ලන්නේ නැති වෙන්න. දැන් තව විනාඩියක් විතර ගිය තැන මම බටර් එක එකතු කරගත්තා. ඔයාලට මාජරින් දාන්නත් පුළුවන්. ඒ දැන් මේ වැනිලා ඒක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් ඔයාලා කැමති එසන්ස් එකක් දාගන්න පුළුවන්. මේ දාන්නේ මම සුවඳ කුඩු ටිකක්. ඔයාලට තියෙනවා නම් විතරක් ඒක දාන්න පුළුවන්. දැන් එක දිගට හැඳි ගන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් නම් මේ වගේ non stick භාජනයක් ගන්න. එහෙම නැතත් කමක් නැහැ. අඩිය ඝනකම් එකක් ගන්නවා නම් ලේසියි. ඉතින් හැමීට ඝනකම් වේගෙන එනවා. මම එක දිගටම හැඳි ගෑවා. මේ වෙලාවේ ඔයාලා කැමති නම් කජු ග්‍රෑම් 100ක් විතර දාන්න පුළුවන්. රට කජු හරි කමක් නැහැ. මම අද දැම්මේ නැහැ. ඉතින් කිරි ටොෆි වල වගේ ලොකු පාට වෙනස්කමක් එන්නේ නැහැ. අපි අල දාපු නිසා ඒ උනාට පාට වෙනසක් වෙනවා. මේ වගේ ගානකට එනකොට දැන් බාන්න ළඟයි. දැන් පදම ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම එකතු වෙන ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් ලිපෙන් බාලා මේ විදිහට තෙල් ගාගත්තු තැටියකට තමයි මම දාගන්නේ. දාලා තුනී කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. හරිම ලේසියි හදාගන්න. විනාඩි 5-10ක් යනකොට මම හැමීට කෑලි කපා ගත්තා. මේ වගේ කෑලි තමයි කැපුවේ. ඉතින් අවුරුදු මේසෙට ලස්සන පිඟානක තියන්න පුළුවන් කෑමක් මේක. හරිම ලේසියෙන් අපි හදාගත්තාද. හරිම රසයි මේ අල ටොෆි එක. ඉතින් ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ.
එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.